රැලි වැටුණු වියලි සමක් තියෙන ඔයාට පින්න තෙල් ගැන දැනගන්න කැමතිද? පින්න තෙල් කියන්නේ සාම්ප්‍රදායිකව සමට භාවිතා කරන තෙල් වර්ගයක්. විශේෂයෙන්ම සම වියලි වෙලා රළු වෙලා තියෙන අවස්ථාවලදී සමට තෙතමනය ලබා දෙන්න මේ භාවිතා කරනවා. හැබැයි මුලින්ම කියන්න ඕන දෙයක් තියෙනවා. පින්න තෙල් කියන්නේ රැලි සම්පූර්ණයෙන්ම නැති කරන ඖෂධයක් නෙමෙයි. නමුත් සමේ වියලි බව අඩු කරලා සම මෘදු සහ තෙතමනින් තියෙන උදව් වෙන්න පුළුවන්. එබැවින් වියලි බව නිසා රැලි වැඩිපුර පෙනෙන අවස්ථාවලදී සමේ පෙනුම ටිකක් හොඳ වෙන්න පුළුවන්. මේ භාවිතා කරන්නේ කොහොමද? මේක භාවිතා කරන්න හොඳම වෙලාව තමයි රාත්‍රිය. මුලින්ම මුහුණ හොඳින් පිරිසුදු කරගන්න. ඊට පස්සේ පින්න තෙල් බිඳු 2-3ක් විතර ඇඟිලි තුඩු වලට ගන්න. දැන් මේ තෙල් ටික නළල, කම්මුල්, නිකට වගේ ප්‍රදේශවල මෘදු ලෙස තවරන්න. තෙල් ගොඩක් දාන්න අවශ්‍ය නැහැ. බින්දු කිහිපයක් හොඳටම ප්‍රමාණවත්. ඊට පස්සේ ඇඟිලි තුඩු වලින් ඉතාමත් මෘදු ලෙස මුහුණේ තවරන්න. සම තදින් අදින්නවත් තදින් අතුල්ලන්නවත් එපා. විශේෂයෙන් රැලි තියෙන තැන්වල තෙල් දාලා තදින් මසාජ් කළා කියලා රැලි නැති වෙන්නේ නැහැ. අපි මෙතනදී කරන්නේ සමට තෙතමනය ලබා දෙන එක සහ සම මෘදු කරගන්න එකයි. මසාජ් කරන්න ඕනේ කොහොමද? තෙල් තවරනකොට මෘදු චලනයක් භාවිතා කරන්න. කම්මුල් වලදී පහළින් ඉහළට මෘදු ලෙස තවරන්න. නළලේදී මැදින් දෙපැත්තට තවරන්න. නිකට ප්‍රදේශයේත් මෘදු ලෙස තවරන්න. මතක තියාගන්න මුහුණේ සම තදින් ඇදීම හෝ ඇතිල්ලීමක් නොකළ යුතුය. දවල්ට මොකද කරන්නේ? ඔබ රාත්‍රියේ පින්න තෙල් භාවිතා කළත් උදේ මුහුණ පිරිසුදු කරගන්න. ඒ වගේම දවල්ට එළියට යනවා නම් සන්ස්ක්‍රීන් එකක් භාවිතා කරන්න. මේක ඉතාම වැදගත්. මොකද හිරු එළිය නිසා සමේ වයසට යාමේ ලක්ෂණ වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා රැලි ගැන විතරක් හිතන්නේ නැතුව සම හිරු එළියෙන් ආරක්ෂා කර ගැනීමත් වැදගත්. හැමෝටම පින්න තෙල් භාවිතා කරන්න පුළුවන්. හැමෝගෙම සම එක වගේ නෑ. ඒ නිසා පළවෙනි වතාවට භාවිතා කරනවා නම් මුහුණටම දාන්න කලින් කුඩා සම ප්‍රදේශයක ටිකක් දාලා බලන්න. කැසීමක්, දැවිල්ලක්, රතු වීමක් වගේ දෙයක් ඇති වුණොත් භාවිතය නවත්තන්න. ඇස් ඇතුළට හෝ ඇස් වටා ඉතා ළඟින් තෙල් දාන්නත් එපා. අවසානයේදී ඉතින් පින්න තෙල් භාවිතා කළා කියලා රැලි මැජික් එකක් වගේ නැති වෙන්නේ නැහැ. නමුත් වීලි සමට තෙතමනය ලබා දෙන්නත් සමෘදු කරගන්නත් මේ උපකාරී වෙන්න පුළුවන්. ඒ නිසා රැලි වැටුණු සමක් තියෙනවා නම් පින්න තෙල් විතරක් භාවිතා කරනවට වඩා හොඳ මොයිස්චරයිසර් එකක්, සන්ස්ක්‍රීන් එකක් සහ සරල ස්කින් කෙයාර් රුටින් එකක් පවත්වාගෙන යන එක වඩා හොඳයි. ඔබ පින්න තෙල් මීට කලින් භාවිතා කරලා තියෙනවද? ඔබේ අත්දැකීම මොකක්ද? කමෙන්ට් එකකින් කියන්න. මේ වගේ සරල බියුටි සහ ස්කින් කෙයාර් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු.